පානීය ජලය අපේ ජීවිතයට අතිශයින් වැදගත්. පානීය ජලය නැතුව අපිට පවතින්න බෑ. ඒ වගේම තමයි පානීය ජලය අපිරිසිදු වුණොත් එහෙම අපිට විවිධාකාර ලෙඩ රෝග හැදෙන අපේ ජීවිතයට පවා තර්ජනයකට ලක් වෙනවා. ඒ ඉතා සුන්දරව ගත කරන ජීවිතය බොහෝ වේදනාවෙන් කටුකව ගත කරන්න සිද්ධ වෙන පානීය ජලය වල තියෙන පානීය ජලයේ තියෙන විවිධ ගැටලු හින්දා. ඉතින් වර්තමානයේ වෙනකොට අපි ගොඩාක් වෙලාවට ක්ලෝරින් මිශ්‍රිත ජලය පාවිච්චි කරනවා. මේ ක්ලෝරින් මිශ්‍රිත ජලය පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන ලිං වලින් එන ජලය මේ වගේ බැර ලෝහ තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නත් එක්ක අකාලේ රෝග වලට ගොදුරු වෙන්න බැරි හින්දා මම තීරණය කරා ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න. එතකොට විවිධ සන්නාමයන් හොයලා බලපුවාම මට හම්බෙච්ච හොඳම සන්නාමයක් තමයි Aqua Life. මේ Aqua Life ෆිල්ටර් එක හොඳ සන්නාමයක් වගේ මේකට හොඳ සේවාවක් අවශ්‍යයි. ඉතින් මේ සර්විස් එක ගන්න මම තීරණය කරා මේ Aqua Life එකේ ඉන්න කළමනාකාරණියක් වෙන සඳුනි තෙන්නකෝන් සම්බන්ධ කරගත්තා. හැබැයි අද කියනවා කිව්වා විවිධ වැඩ රාජකාරී හින්දා එතුමීට එන්න පරක් වුණත් හැන්දෑවි ඒ කියන්නේ හොඳටම හවස් වෙලා තමයි මේ ෆිල්ටර් එක අරගෙන ආවේ. අර කියනවා වගේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතා ගුණාත්මක සේවාවක් ලබා දෙනවා කියලා වගකීමෙන් කියන්න පුළුවන්. මොකද ඇවිල්ලා ඒ වැඩ කටයුත්තත් ඉවර කරලා තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇවිල්ලා තාම අපි වැඩ කටයුත්ත පටන් ගත්තේ නැහැ. ඒ කියන්නේ ෆිල්ටර් එක හයි කරන්න පටන් ගත්තේ නැහැ. ඉස්සරහට සම්බන්ධ වීඩියෝ එකක් අරන් එනවා. ඒ හින්දා ජීවිතේ වෙනුවෙන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ ආදරණීයතමයන් වෙනුවෙන් හිතා හොඳ වතුර පොතක් හොඳ පානීය ජලය ටිකක් දෙන්න. ඒ වගේ හොඳ ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න. සඳුනිව සම්බන්ධ කරගන්න. ඉතින් අපි බලමු කොහොමද කියලා මේ ෆිල්ටර් එක හයි කරපුවාම සහ ෆිල්ටර් එකේ තත්ත්වය කොහොමද කියලා ඉස්සරහට. අපි ෆිල්ටර් කරලා ගත්ත වතුර එකේ විදුලි විච්ඡේදනය වීම හිමින් සිද්ධ වෙනවා.